මෙන්න අලුත්ම බයික් සෙට් එකක් බාන ගමන් තියෙන්නේ. බයික් වලට ආදරය කරන ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. මේ වනකොටත් ලංකාවට අලුත් බයික් වර්ග ගොඩක් ඇවිල්ලා තිබෙන්නේ. අපි බලමු ඒ වගේ මිල ගණන් ඔක්කොම. අලුත් වාහන ඇති ගොඩක් පරණ වාහන මිල අඩු වෙනවා. ඒ වගේම සමහර ඒවා තියෙනවා මිල අඩු වෙන්නේ නැති ඒවා. ඒ වගේම තමයි බයික් වලටත් වෙලා තියෙන්නේ. අපි බලමු ඒ මොනවද කියලා. ආරම්භයක් විතර ටිකක් වේගෙන් යන්න පුළුවන්. හැමෝම පස්ස හැරිලා බලන බයිකයක් වෙන KTM Duke 125 2020 අපිට මිලදී ගන්න පුළුවන්. ලක්ෂ 10 හමාර ලක්ෂ 11 හමාර අතර මුදලකට මේ දවස්වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ. මේකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එකත් අපි වීඩියෝ එක අවසානයේදී බලමු. මේ තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම බයික් එකක්. මේ ස්කූටිය තමයි Honda Dio 110. 2025 වර්ෂයේදී නිෂ්පාදිත බයික් එකක්. මිල ගණන් සඳහන් කරලා තිබෙන්නේ 9,25,000ක් විදිහට. නමුත් අපි බලාපොරොත්තු වුණා මීට වඩා අඩු මිලකට මේ විකිනේ කියලා. අන්තිමේදී Bajaj 3 wheelerටම ගිහපු ප්‍රයිස් එකක් වගේ තමයි මේකත්. ලංකාවට වෙළඳ නියෝජිත විදිහට හඳුන්වන්නේ Stafford Motors Company Private Limited. ඉතින් මේකේ ඔෆිෂියලි මිල ගණන් සඳහන් කරලා නැහැ. ඉදිරි වීඩියෝ එකේදී සවිස්තරාත්මක විස්තරයක් මම අරගෙන එන්න. කෙසේ නමුත් මේ Honda Dio 110ට වඩා Honda Dio 125 125 තමයි ඉන්දියාවේ හැම ගොඩක්ම ප්‍රසිද්ධ, විශේෂයෙන් නේපාල් වල. මේ තියෙන ලංකාවේ කොල්ලෝ වගේම කෙල්ලොත් ආස කරන බයිකයක් Yamaha FZ එක. මේක හැබැයි Yamaha FZ SV2 2025 වර්ෂයේ නිෂ්පාදිත බයිකයක්. මේකේ නව මිල ගණන් සඳහන් වන්නේ 10,69,900ක්. ඒ කියන්නේ ලක්ෂ 10යි 69,900යි. මේකේ එන්ජින් කැපැසිටි එක එන්ජින් ධාරිතාව 150cc. මේ ලක්ෂ 10 ගානේ බයික් එක 3,23,970 වගේ මූලික ගෙවීමක් දාලා පොඩ්ඩ ගෙවාගෙන යන්නත් ඔබට මිලදී ගැනීම පහසුකමක් තිබෙනවා. මේ තියෙන Yamaha FZ V2 2025 හරියටම දැන් පැය දෙකකට කලින් විකුණන්න දාලා තියෙනවා. ගම්පහ සේල් එකකින් 10,69,900කට. ඉතින් මේ වගේ තමයි අලුත් බයික් එක යන ප්‍රයිස් එක FZ V2 එකේ. ඒ වගේම යූස් කරු 2016 17 18 ඔබට මතක ඇති ලක්ෂ 10නුත් එහා පහුගිය ටිකේ විකුණුණා. දැන් ඒ වගේ මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් FZ 2018 ලක්ෂ 830යි. 16 725 710යි. සමහර ඒවා තියෙනවා 650ටත් විකුණන්න දාලා තිබෙනවා. අලුත් ඒවායිටි පරණ ගිනි ගණන් වලට විකිණිච්ච ඒවා අඩු වෙනවා. ඉතින් හොඳම උදාහරණය තමයි මම ඔබට මේ පෙන්නන්නේ. ලංකාවේ ප්‍රසිද්ධම බයිකයක් තමයි CT100 බයික් එක. ඒ වගේම හොඳම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් 2 wheelers බයිකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් CT100 බයික් එක. ඒකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක තමයි ඩේවිඩ් පීස් සමාගම විසින් එළි දක්වලා තියෙන්නේ 6,37,950යි. සමහර සේල් වල 6,39,000කටත් විකුණනවා. ඒ වගේම මේ ප්‍රයිස් එකටම ගන්නත් පුළුවන් අපිට. ඉතින් ඔබට කෙලින්ම ඩේවිඩ් පීස් සමාගමින්ම මේ බයික් එක මිලදී ගන්නත් පුළුවන්. ළඟම ඇති වෙළඳ නියෝජිතයෙක්ගෙන් මිලදී ගන්න ඔබට තවත් අමතර සර්විස් වාර, බයික් හෙල්මට් එකක් විවිධ සේල් එකෙන් සේල් එකට ලබා දෙන අනිකුත් සේවාවන් වෙනස් වෙනවා. ඉතින් ඔබට පහසු තැනකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි බ්‍රෑන්ඩ් නිව් Discovery 125 එක තියෙනවා 7,31,950ක් වෙනවා මිල. මේ තියෙන තරුණ කොල්ලෝ කෙල්ල ගොඩක්ම ආස බයික් එකක් තමයි Bajaj Pulsar NS 125 කියන්නේ. මේකේ NS 160 එකක් තියෙනවා. 125 2025 ප්‍රයිස් එක තමයි 8,48,950ක් වෙනවා. බලන්න අලුත් බයික් එකේ ලස්සන මාරම ලස්සනක් තියෙන මාරම බුරුබුඩි පෙනුමක් තියෙන එකේ. ඔබට මේක ගෙවාගෙන යන්න මිලදී ගන්න පුළුවන් ෆිනෑන්ස් එකක් දාලා 1,94,000ක් තමයි මුලින්ම ගෙවන්න ඕනේ. 1,98,000ක් ගෙවලා ඊට පස්සේ ටිකෙන් ටික ගෙවාගෙන යන්න මේ බයික් එක මිලදී ගන්න පුළුවන්. අඩු පොලියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම හෙල්මට් එකක්, ජැකට් එකක්, සර්විස් වාර 3ක් මේ වගේ ගොඩක් දේවල් ෆ්‍රීත් හම්බ වෙනවා මෙහෙම බයික් එකක් මිලදී ගැනීමේදී. ඒ වගේම තමයි ගොඩක් අය Honda PCX බයික් හොයනවා. ඉතින් Honda PCX හොයන කෙනට Yamaha N Max බයික් එකක් ගන්නවා 9,25,000කට. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 8 සිට ලක්ෂ 10 වගේ දක්වා මේ වගේ හොඳ බයික් එකක් මිලදී ගැනීමේ පහසුකමක් තියෙනවා ලංකාවේදී. මේකත් 125 නිෂ්පාදිත වර්ෂ 2020. බලන්නකො බයික් එකේ ලස්සන ඉස්සරහින් TCX එක වගේ පෙනුමක් තමයි තියෙන්නේ. මේක Yamaha NMAX එක, අරක Honda PCX එක.
මේ තියෙන Yamaha MT-15 MT-15 කියන බයික් එක බලන්නකො මාරම ලස්සනක් තියෙන්නේ. මේකේ සවිස්තරාත්මක විස්තරය මම ඒජන්ට් කෙනෙක් එක්කම ඔබට ඉදිරියේදී වීඩියෝ එකකින් අරගෙන එන්න සූදානම්. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. මොකද ගොඩක් කට්ටිය ආස කරන බයික් එකක්. දැන් ලංකාවේදී සුපිරි බයික් එකක් හොයන කෙනෙක්ට ඩේවිඩ් පීරිස් සමාගම විසින් මිලදී ගන්න පුළුවන් Pulsar NS 400 Z කියන බයික් එක. මේක තමයි Pulsar සමාගමෙන් දැනට නිපදවලා තියෙන වේගෙන් යන්න පුළුවන් සහ ලොකුම බයික් එක. මේක එන්ජින් කැපැසිටි එක 373 cc liquid cool එන්ජින් එකක් තමයි තියෙන්නේ. හෝස් පවර් 40ක් තියෙනවා and නිව්ටන් මීටර් 35ක ටෝකයක් තියෙනවා මේ බයික් එකේ. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ බයික් එක කොච්චර බලවත්ද කියලා. මේකේ මිල සඳහන් කරලා තිබෙනවා 22,39,950. 22,39,950. බජාජ් සමාගමෙන් එලි දක්වපු අලුත්ම 3 wheelerටත් වඩා මේකේ මිල ගණන් වැඩි. ඒ වගේම ලොකු පවර් එකක් ලොකු ටෝක් එකක් තියෙන බයික් එකක් මේක. ඉතින් 22,39,950කට අදම වුණත් ඔබට වෙන් කරව ගන්න පුළුවන්, ඕඩර් කරන්න පුළුවන් ඩේවිඩ් පීරිස් සමාගම විසින්. ඒ වගේම Pulsar 125 මම කලින් කතා කරා 8,44,950යි Pulsar NS 200 එක. TikTok එකේ ගොඩක්ම ප්‍රසිද්ධයි NS අයියලාගෙන්. ඉතින් 11,39,950කට මිලදී ගන්න පුළුවන් මේක අලුත් බයික් එක. 2025 එක. ඒ වගේම තමයි ඔබට මතක ඇති අර වාහන මිල හැම වැඩි වෙච්ච දවස්වල මේ NS 200 ලක්ෂ 12-13ට වගේ විකුණුණා 2018 ඒවා. ඉතින් ඒ වගේ මිල ගණන් වලට ගන්න නැතුව බ්‍රෑන්ඩ් එකක් තවත් අඩු මිලට මිලදී ගන්න පුළුවන්. ස්කූටර් අතරින් ලංකාවේ ප්‍රසිද්ධම බයික් අතරට අනිවාර්යයෙන්ම Honda Dio එක සහ මේ Yamaha Ray ZR එක අයත් වෙනවා. ඒ අතරේ 2025 වර්ෂයේදී දැන් අපිට Yamaha Ray ZR එකක් මිලදී ගන්න පුළුවන් 6,89,900කට. පොඩ්ඩ ගෙවන්න ගන්න ඉන්න කෙනෙක්ට 2,09,970 ගෙවලා ගෙවාන යන්නත් පුළුවන්. ඉතින් මූලික ගෙවීම තමයි 2,09,970. ඊට පස්සේ ඔබට ගෙවා ගන්න පුළුවන් හැකි මුදලකින් මාසිකව ඔබට ගෙවාගෙන යන්න පුළුවන්. නමුත් ඒ මාසිකව ගෙවන සියලු වාරික සහ මුලින් ගෙවන මූලික ගෙවීම එකතු කරාට පස්සේ මේ 6,89,000ට වඩා ගොඩක් පොලි එකතු වෙනවා. ඉතින් ඔබ බැංකුවකින් හෝ ෆිනෑන්ස් එකකින් මෙහෙම ගෙවාගෙන යද්දී එකතු වෙන පොලිය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න. ඒ වගේම මේ තියෙන TVS Ento 125 Race Edition 2025 මේකේ සම්පූර්ණ මිල 8,39,000යි. මේ ස්කූටර් අතරින් ඔබ කැමති මේ ස්කූටර් එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ කොල්ලෝ ගොඩක් කැමති high capacity bike පදින්න. ඉතින් ගොඩක් high capacity bike එකක් නෑ ලංකාවේ වෙළඳපොළ. ඒක නිසා එක එක සෙල් කරන කට්ටිය එක එක මිල ගණන් තමයි පෙන්වන්නේ. ඉතින් ඔබට හොඳ බයික් එකක් හොඳට හොයලා බලලා මිලදී ගන්න බයික් එක විතරක් නෙවෙයි ඩොකියුමන්ට්ස් ජෙනුයින් වෙන්න ඕන. ඉතින් ගොඩක් පොත්වල ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒවා හොඳට චෙක් කරලා බලලා ගන්න. කොහොමද චෙක් කරන්නේ, කස්ටම් එකට යවන්නේ කොහොමද, ඒ වගේ තොරතුරු ගන්න කොහොමද කියලා අපි වෙනම කතා කරලා තිබෙනවා. ඒ වගේ විස්තර සම්පූර්ණයෙන්ම ගන්න. නැත්තම් කොච්චර බයික් එක හොඳ වුණත් වැඩක් නැහැ. පොලිසියට සමහරට ඔබ අහු වුණොත් නැත්තම් මොකක් හරි ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා ගියොත් අවුරුදු ගාණක් උසාවි ගාණක් පවා ඉන්න වෙයි. මෙන්න හරියටම විනාඩි 28කට කලින් Yamaha FZ 2019 විකුණන්න දාලා තියෙනවා 9,45,000කට. බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් විකුණන්නේ 10,10 ගාණකට. 2019 එකක් කවුද ගන්නේ 9,45,000කට. මොකද මේක 59,000 කිලෝමීටර් දුවලා පැදපු බයික් එකක්. ඉතින් මේ වගේ එකක් ගන්නකොට බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් තව උඩා මුදලක් වේදම් කරලා ගන්නවා ගොඩක් මිනිස්සු. ඒ වගේම තමයි D-Mark 2018ක් තියෙනවා 1,50,000කට. මං කිව්වේ D-Mark කියන එක ලොකු ඉල්ලුමක් නෑ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. මේ වගේ බයික් එකක් ගද්දි ඉල්ලුම විතරක්ම නෙවෙයි ඒ බයික් එකේ ලෙඩ මේන්ටේන් කොස්ට් එක, ඒ වගේම ගොඩක් ලෙඩ එනවාද, ඒ වගේ දේවලුත් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද ජපාන් බයික් වගේ නෙවෙයි ඒවා. ඒ වගේම මෙතන තියෙන Yamaha FZ SV3 2020 8,89,999. ඒකට මේ 2019 එක අපි කොහොමද දාලා තියෙන්නේ 9,45,000කට. ඉතින් මේකට වඩා හරිනම් මේක වැඩි වෙන්න ඕන. මිල මේක 2020 V3 කියලා දාලා තියෙන්නේ. මේකත් එක්ක බලද්දි මේක සාපේක්ෂව සාධාරණයි. මම ඒක තමයි පැවසුවේ. මේක ලක්ෂයකමාරක්වත් තව අඩු වෙන්න ඕන මේ වගේ බයික්. නැත්තම් කවුරුත් මේ වගේ මිලදී ගන්නෙ නැහැ. ඉදිරියේදී තවත් මේ වගේ මිල අඩු වෙනවා. මොකද අලුත් බයික් තාම ලංකාවේ වෙළඳපොළට ගොඩක් ඇවිල්ලා නැහැ. ඉල්ලුම සැපයුම අනුව වෙළඳපොළට යම්කිසි ආකාරයකට අලුත් දේවල් එද්දී පරණ ඒ වගේ ඉල්ලුම එන්න අඩු වෙනවා. ඉතින් ඔබට මේ වීඩියෝ සම්බන්ධව ගැටලුවක් තිබෙනම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යෙන්ම ඔබගේ හිත මිත්‍ර අතරත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.